බලන්න මේ ගන්න අපිට කියනවා මේ තිරස් බිමක සිම්පල් A උසකින් PT A ලක්ෂයකින් නම් මේ අංශුව ප්‍රක්ෂේපණය කරනවලු. මෙන්න 9ක් K බෙදීම 4ක තියෙන තාප්පයක ගෑවි නොගෑවි යන විදියට අංශුව ප්‍රක්ෂේපණය කරනවා. ඒ ප්‍රක්ෂේපිත වේගය දිහා කියන u කියලා. හරි ඒක සමානයිලු 3ක් GA බෙදීම දෙකේ මූලයට ඒ වගේම තමයි θ කියන කෝණය සුළු කෝණයක් කියලා දෙලා තියෙනවා. ගාන අපිට කියනවා මේ θ කියන එක සමානයි tan inverse 3 බෙදීම 2 බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ අගය තමයි ඔය හොයන්න කියන්නේ නේ. මේක බව තමයි පෙන්වන්න තියෙන්නේ. ප්‍රක්ෂිප්ත ගානට ඉතින් මොකද්ද ප්‍රක්ෂිප්ත ගානක කරන්න තියෙන්නේ? හරි ප්‍රක්ෂිප්ත ගානක තිරස්ව සහ තිරස්ව විභේදනය කරලා අපි ගාන හදන්නේ. මුලින්ම මොකද කරන්නේ? මුලින්ම තිරස් චලිතය සලකන්න. තිරසර දාන්න S සමානයි ut. එතකොට මෙන්න මේ චලිතයට ගත වෙච්ච කාලය මම t කියලා හිතන්නම්. එතකොට ගමන් කරපු තිරස් දොර මොකද්ද? තිරස් දොර 3ක් නේ. 3ක් සමානයි ප්‍රවේගය u cos θ. u cos θ නේ. මේ තිරස් සංකේතයෙන් u cos θ. පතාවක් t. එහෙනම් මට කාලය කියන එක ගන්න පුළුවන්. 3ක් K බෙදීම u cos θ කියන කාලය ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ස්ථිරස්ව දාමු. ස්ථිරස්ව. මොකක්ද දාන්නේ ස්ථිරස්ව? දැන් මෙතන ආරම්භක ප්‍රවේගයක් ගන්නවා. ඊළඟට දැන් ගුරුත්වජ ත්වරණය යටතේ යන්නේ. හරි. ත්වරණයක් ගන්නවා. අපි දන්නේ නැත්තේ කොහොමද? දන්නේ නැත්තේ මෙතන ප්‍රවේගය. ඒතර මෙතන ප්‍රවේගය අහුවෙන්නේ නැති වෙන චලිත සමීකරණයක් දාන්න ඕන. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය නැති චලිත සමීකරණ වලද S සමානයි ut ධන භාගයක් at වර්ගනේ. චලිත සමීකරණ හතරක් තියෙනවා. එතනදී මෙතනදී අවසාන ප්‍රවේගය මෙතනදී එයා නැති එකක් අපි ගන්න ඕන. මොකද එයාව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ. तर මෙයා ගමන් කරපු සිරස් දුර ගන්න පුළුවන් නේද? මේ 9ක් K බෙදීම 4 මෙන්න මේ කෑල්ල අඩු කරා නම් මේ දුර එනවනේ. එහෙනම් 9ක් K බෙදීම 4ෙන් අඩු කරනවා ඒ ප්‍රමාණය. සමානයි. සිරස් ප්‍රවේගයේ u මොකද්ද? u sin θ නේ. u sin θ. පතාවක් කාලය අපි දැන් දන්නවා මොකද්ද? 3ක් K බෙදීම u cos θ. ධන භාගයක් g. අපි චලිත සමීකරණය දාන්නේ ඉහළට. හැබැයි ගුරුත්ව ත්වරණය කියන්නේ පහළට. එහා වෙලා. ඍණ g. කාලය දන්නවා. 3ක් K බෙදීම u cos θ ගේ වර්ගයක් කියලා. මෙතන සුළු කරොත් කොහොමද එන්නේ? 5ක් K බෙදීම 4ක් කියලාමනේ. සමානයි මෙතනින් යනවා 3ක් A tan θ නේ. 3ක් A tan θ ඍණ අතර 9ක් A වර්ග 9ක් මෙතනින් යනවානේ g 9ක් g A වර්ග කියලාට ගන්න පුළුවන්. බෙදීම 2ක් u වර්ග cos වර්ග θ. මම මේක සම්පූර්ණ එක මේ ඒක කපලා දාන්න පුළුවන්. ඒක කැපිලා යනවා. ඒ වගේම මේක 4ෙන් මම වැඩි කරන්නම්. ඒතර 5 සමානයි 12යි tan θ. ඍණ 36යි. ඍණ 36යි. GA පාසල් මෙතන තව දෙකෙන් බෙදෙනවානේ. මෙතන 18යි නේ. 18යි GA බෙදීම u වර්ග cos වර්ග θ පරස්පරය කියලා මොකද? cos වර්ග θ උඩට ගෙන ඉස්සම මොකක් කරනවා? sec වර්ග θ වෙනවා. 5 සමානයි 12යි tan θ ඍණ. දැන් මට u වර්ග වලට ආදේශ දෙන්න ඕනේ. u කියන්නේ 3 බෙදීම GA
බෙදීම දෙකේ මූලයනේ. එතකොට u වර්ග කියන්නේ මොකද්ද? මෙයාගේ වර්ගය. එයාගේ වර්ගය මොකද්ද? උඩ ඉන්නවා 18ක් ගියේ. උඩ ඉන්නවා 18ක් ගියේ බෙදීම u වර්ග වෙනකොට දාන්න ඕනේ 9ක් GA බෙදීම දෙකක් නේ. මෙයාගේ වර්ගය. sec වර්ග තියලා මොකද්ද? එක දන tan වර්ග තියලානේ. sec වර්ග තියලා කියන්නේ එක දන tan වර්ග තියලානේ. දැන් පහ සමානයි 12ක් tan theta මෙතන සුළු වෙනවානේ 9 18න් බෙදුවම 2යි මේ GA ට මේ GA සුළු වෙලා යනවා ඊට පස්සේ මෙතන එනවනේ 2ක් මේ දෙක උඩටින් වැඩි වෙනවා 4ක් එනවානේ 4යි එක දන tan වර්ග theta මම මෙතන සුළු කරන්න එකපාර 4ක් tan වර්ග theta ඍණ 12ක් tan theta මෙතන ඍණ 4ක් යනවා එහා පැත්තට ඉච්චාම ධන 9 සමානයි බිඳුවක් කියලා ගන්න පුළුවන්. හරි. මෙතන යනවා ඍණ 4ක් tan වර්ග theta ඒක මම මේ පැත්තට ගෙනාවා. ඒතකොට ධන වෙනවා. මෙතන 12ක් tan theta මෙහෙට ගෙනාවා. ඒතකොට ඍණ 12ක් tan theta. මෙතන ගෙනාවා ඍණ 4ක් ඒක මෙහෙට ගෙනාවා ධන 4ක් කරනවා. ධන 4ට 5ක් කරනවා ධන 9. ඒක තමයි. දැන් මේක අපි සාධක කඩන මේ. ඒතර 4 වරක් 9 කියේ 36යි. එතකොට ගුණිතයෙන් ධන 30ක් හදන්නත් ඕන එකතු වෙලා ඍණ 12ක් හදන්නත් ඕන සංඛ්‍යා දෙක අඳුර ගන්න ඕන. ඍණ 6 ගන්න පුළුවන් නේද? ඍණ 6 කියන්නේ ධන 36 ඍණ 6ට ඍණ 6ක් ඍණ 12යි. එතන සාධක කියන්නේ ඍණ 6මයිනේ. එහෙනම් මේක අනිවාර්යෙන් පූර්ණ වර්ගයක් විදිහට අපි ලියන්න පුළුවන් නේ. මොකද්ද ඉතින් පූර්ණ වර්ගය වෙන්නේ? මෙතන 9ක් එන්න නම් 2යි tan theta ඍණ 3 වර්ගය නේද මෙතන ඉන්නේ. හරි. සාධක ඍණ 6 නේ ඉන්නේ. ඒ කියන්නේ මෙයාගේ ගුණිතයෙන් 36 දෙනා එකතුවෙන් ඍණ 12 දෙනා සංඛ්‍යා දෙකෙන් ඍණ 6යි. එහෙනම් අනිවාර්යයෙන් මේක පූර්ණ වර්ගයක් වෙන්න ඕන. පූර්ණ වර්ගය වෙන්නේ 2ක් tan theta ඍණ 3 නේද? මෙයාගේ වර්ගය 4ක් tan වර්ග theta පද දෙකේ ගුණිතයේ දෙගුණය ඍණ 12ක් tan theta ඍණ 3 වර්ගය දන්නවා. ඒ කියන්නේ 2ක් tan theta කියන එක ඍණ 3 කියන එක සමාන කාටද බිඳුවට. එහෙනම් tan theta කියන්නේ කවුද? tan theta කියන්නේ 3 බෙදීම 2යි. එහෙනම් theta කියන්නේ කවුද? tan inverse 3 බෙදීම 2යි කියලා අපිට ගන්න ඕනේ. දැන් මේක අපිට කොයි විදිහට ගන්න පුළුවන්?